සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා සියලු දෙනාම කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එකට. අඩු මුදලට නිවාස හොයන අයටයි මධ්‍යම පරාසයේ මිල ගණන් වලට හොඳ අලංකාරවත් අංග සම්පූර්ණ නිවාස හොයන අයටයි නිවාස ලයිස්තුවක්ම අද වීඩියෝ එකෙන් අරන් අවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 20 ගණන් සහ 30 ගණන් වල සිට නිවාස 6ක්ම මේ වීඩියෝ එකේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ අතේ තියෙන මුදලට අනුව ගැළපෙන නිවස තෝරගන්න නම් වීඩියෝ එක අවසානය වෙනකන් නරඹන්න කියලා හැමෝටම මතක් කරනවා. තාමත් කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහළින් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා all දීලා තියාගන්න. ඒ වගේම හැමෝටම මතක් කරනවා ඔයාලට අවශ්‍ය ඉඩම් නිවාස ආදිය මොන වගේ ප්‍රදේශවලින්ද ඕන මොන වගේ මිල ගණන් වලටද ඕන කියලා පහලින් කමෙන්ට් කරලා යන්න කියලා. හොඳයි එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1 මධ්‍යම පරාසයේ මිල ගණන් වලට ගෙවල් හොයන අයට ඔන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ගොඩක් පහසුකම් තියෙන ප්‍රදේශයකින් අලුතෙන් ඉදි කරපු හොඳ අංක සම්පූර්ණ නිවසක් තමයි පළවෙනි නිවස විදිහට අරන් ආවේ. ඉතින් මේ නිවස තියෙන්නේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ. උඩුගම්පල නගරේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර දුරින් තියෙන ගල්ලෙගෙදර ගම්මානයේ තමයි නිවස පිහිටලා තියෙන්නේ. නම්බර් 982කින් එක ගම්පහ මර්දගහමුල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500ක් විතර ඇතුළට වෙන්න. ඉතින් ගම්පහ නගරයට තියෙනවා කිලෝමීටර් 7ක විතර දුරක්. ඒ වගේම නිට්ටඹුව කටුනායක ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 2ක විතර දුරක් තියෙනවා. ඉතින් සුන්දර වෙල්ලායකට මුහුණලා තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් තාම කිසිම කෙනෙක් පදිංචි වෙලා නැති අලුතෙන්ම ඉදි කරපු නිවසක් තමයි මේක. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ පර්චස් 11ක ඉඩමක. මේ නිවස ඇතුලේ තියෙනවා සාලයයි මුළු තැන්ගෙයයි නිදන කාමර 3යි නාන කාමරයයි. ඒ වගේම මුළු නිවසම ටයිල් කරලා සිවිලින් ගහලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ නිවස වර්ගාඩි 1250ක ප්‍රමාණයකින් යුක්තයි. ඉතින් නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු, ඒ වගේම ජල විදුලි පහසුකම් ආදියත් ඔක්කොම තියෙනවා. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 85ක්. මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මිල ගණන් වගේම නිවස ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0.77 300යි 93යි 16. එහෙම නැත්නම් 0.70 23යි 77යි 533. අංක 2 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ටිකක් විශාල ඉඩමක් සමග හොඳ අංග සම්පූර්ණ නිවසක් තමයි ඔයාලට දෙවනි නිවස විදිහට අරන් ආවේ. ඉතින් මේ නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අබම්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ අබම්පොල නගරයේ සිට කිලෝමීටර් 5ක් විතර දුරකින්. ඒ වගේම ඇහැටුවැව නගරයට කිලෝමීටර් 2කමාරක් විතර දුරකින්. ඉතින් ජයභූමි ඔප්පු සහිත අක්කර භාගයයි පර්චස් 24යි. සම්පූර්ණ ඉඩම ප්‍රමාණය පර්චස් 104යි. ඉතින් පොල් සහ අඹ වැනි වගාවන් වලින් සමන්විත කෘෂිකාර්මික ඉඩමක්. ස්වභාවික විපස් සහ වනසතුන්ගෙන් සිදුවන හානි නොමැති ප්‍රදේශයක තමයි මේ ඉඩම තියෙන්නේ. ඉතින් මේ නිවස ගැන කිව්වොත් එහෙම වැරන්ඩාව සමග සාලයයි මුළු තැන්ගෙයයි නිදන කාමර 3යි නාන කාමරයක් සහ ගබඩා කාමරයකින් සමන්විතයි. නිවසේ කොටසක් ටයිල් කරලා තියෙන අතර සම්පූර්ණ නිවසම සිවිලින් කරලා තියෙන්නේ. ඕනෑම වාහනයකට ප්‍රවේශ විය හැකි මාර්ගයකට මුහුණලා තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් නිවස ජල විදුලි පහසුකම් වලින් සමන්විතයි. මේ නිවස වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 48ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම තවත් ඔයාලට වැඩි විස්තර කතා කරනවා නම් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා දැනගන්න පුළුවන්. 0.76 12.66 754. තුන්වෙනි නිවස. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් හොඳ අලංකාර නිමාවක් තියෙන අංග සම්පූර්ණ නිවසක් තමයි තුන්වෙනි නිවස විදිහට තියෙන්නේ. ඉතින් මේ නිවස තියෙන්නේ
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වැලිවේරිය ප්‍රදේශයේ. වැලිවේරිය නගර ඉඳලා කිලෝමීටර් 1.2ක් විතර දුරකින් තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඒ වගේම නොම්බර 202 ගම්පහ කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 400ක් විතර ඇතුළට වෙන්න. නිවස ළඟ ඉඳලා ගම්පහ නගරයට විනාඩි 30ක වගේ කාලයකින් යන්න පුළුවන්. නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 15ක විතර පළල මාර්ගයක්. නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 13යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගෙයයි නිදන කාමර 3යි කෑම කාමරයක් සහ නාන කාමරයක්. ඒ වගේම නිවස වටේම තාප්පයකින් මායිම් කරලා තියෙන අතර ඇතුල් වෙන්න ගේට්ටුවකුත් දාලා තියෙන්නේ. නිවසට තියෙන සින්නක්කර ඔප්පු, ජල විදුලි පහසුකම් ආදිය ඔක්කොම තියෙනවා. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 75ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 076 69 69 901. අංක 4. ගම් වතුර නායයන් වැනි ස්වභාවික ආපදාවලින් තොර වූ ප්‍රදේශයකින් ගොඩක් අඩු මුදලට නිවසක් හොයනවා නම් මෙන්න හොඳම අවස්ථාවක්. ඉතින් මේ නිවස තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. හම්බන්තොට නගරය ආසන්නයෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. හම්බන්තොටින් සූරියවැව මාර්ගයේ අඩි 100 පාරේ තමයි මේ නිවස තියෙන්නේ. ප්‍රධාන බස් මාර්ගයට මීටර් 100ක් විතර ඇතුළට වෙන්න. පර්චස් 20ක ඉඩමක පිහිටලා තියෙන මේ නිවසේ සාලයයි මුළුතැන්ගෙයයි නිදන කාමර 3ක් සහ පිටතේ වෙනම ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම මේ ඉඩමේ ගෙඩි කඩන පොල්ගස් 5ක් විතර තියෙනවා. ජල විදුලි පහසුකම් වලින් සමන්විතයි. ඒ වගේම මේ ඉඩමට තියෙන්නේ මහවැලි ඔප්පු. ඉතින් මේ ඉඩම සමග නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 25ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න නම් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා දැනගන්න පුළුවන් ඔයාලට. 077 997 4014. පස්වැනි නිවස. ගම්පහ දිස්ත්‍රික්කයෙන් අඩු මුදලකට නිවසක් හොයන අයට මෙන්න තියෙනවා පහසු සාධාරණ මුදලකට ගන්න පුළුවන් වටිනා නිවසක්. ඉතින් මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිඳිවැල ප්‍රදේශයේ. කිරිඳිවැල නගරේ ඉඳලා කිලෝමීටරයක් විතර දුරකින් තමයි නිවස තියෙන්නේ. නොම්බර 205 ගම්පහ කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200ක් විතර ඇතුළට වෙන්න. ඉතින් නිවසට එන්න තියෙන්නේ අඩි 4ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම නිවස පිහිටලා තියෙන්නේ පර්චස් 7ක ඉඩමක. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගෙයයි නිදන කාමර 2යි පිටතින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 34ක්. මිල ගණන් සාකච්ඡා කරගෙන තව ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංක දෙකකින් එකකට කතා කරලා 077 53 45 162. එහෙම නැත්නම් 077 83 87 129. අංක 6. අඩු මුදලට ගෙවල් හොයන අයට ඉතාමත් අඩු මිලකට ගන්න පුළුවන් නිවසක් තමයි 6 වෙනි නිවස හැටියට තියෙන්නේ. ඉතින් මේ නිවස අයිති වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට. නිවස තියෙන්නේ බෙලියත්ත වීරකැටිය මාර්ගයේ තියෙන බෙලිගල්ල ප්‍රදේශයේ. බෙලියත්ත නගරයට විනාඩි 15යි. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයටත් විනාඩි 15යි. බෙලියත්ත දුම්රිය ස්ථානයටත් විනාඩි 15යි. පර්චස් 8ක ඉඩමක් සමග තියෙන මේ නිවසේ සාලයයි මුළුතැන්ගෙයයි නිදන කාමර 2යි පිටතින් වෙනම ටොයිලට් එකකුයි තියෙනවා. ඉතින් ජල විදුලි පහසුකම් වලිනුත් සහිතයි. නිවසට තියෙන්නේ බලපත්‍ර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 12ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 071 71 955 13.
හොඳයි එහෙනම් අදට ගෙනාපු වීඩියෝ එක මෙතනින් අවසාන කරනවා. ඉතින් ඔයාලට ඉස්සරහට මේ වගේම අඩු මුදලට තියෙන නිවාසත් ඒ වගේම මධ්‍යම පරාසයේ මිල ගණන් වලට තියෙන හොඳ අංග සම්පූර්ණ අලංකාර නිවාසවල තොරතුරු දැන ගැනීමට කවිස් ප්‍රොපර්ටි සෙල් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දීලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකක් මගින් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට ගෙනාපු නිවාස ගැන ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඒතෙක් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.